සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් A level විභාගේ ළඟ එනවනේ. එතකොට A level විභාගේ ළඟ එන නිසා යමක් කියන්න ඕනි කියලා හිතුණා. A level විභාගයෙන් පස්සේ තමයි ඇත්තටම ජීවිතේ ළමයෙක්ට බරපතලකම තේරෙන්නේ. එතකොට දැනට ගෙදරින් කන්න දෙනවා. එතකොට ක්ලාස් ෆීස් ගෙවනවා. එතකොට ඔයාලට කිසිම ආර්ථිකමේ බරක් නැහැ. ඉතින් එහෙම සැහැල්ලුවෙන් ගෙවන කාලයක් තමයි A level කාලේ. අපිට A level කාලේ හිතෙනවා අයියෝ මේ මොන වදයක්ද? අයියෝ මේක ඉවර වෙන්නේ නැහැ නේ. ඉස්කෝලේ යන එක නවතින්නේ නැහැ නේ. ඒ වගේ දේවල් හිතෙනවා. හැබැයි A level වලින් පස්සේ තමයි ජීවිතේ බරපතලකම තේරෙන්න පටන් ගන්න අපිට. ඉතින් මගේ මතය තමයි ඔයාලා A levels ඉවර වුණා කියලා කිසිම වෙලාවක නිකන් ඉන්න උත්සාහ කරන්න එපා. ඒ කියන්නේ සමහරව ඉන්නවා A level වලට වෙලා ගෙවල් වලට වෙලා ඉන්නේ. හැබැයි ඔයාලට පුළුවන් මොන හරි කෝස් එකක් කරන්න, මොන හරි ජොබ් එකක් කරන්න පටන් ගන්න. එහෙමත් නැත්නම් සමහර වෙලාවට මූලිකම දේ තමයි ඔයාගේ A level විභාගයේ ඔයා ඒ සාධන මට්ටම. ඒ කියන්නේ ඔයාට තේරෙනවනේ ඔයා එක්සෑම් එක මොන වගේ විදිහට ලිව්වේ කියලා. එහෙම වුණොත් එහෙම කිසිම වෙලාවක ඔයාගේ එක්සෑම් එක ෆේල් වුණා කියලාවත් එහෙම වෙලා ඔයා ජීවිතය අතාරින්න උත්සාහ කරන ජීවිතේ අපිට අවස්ථා කිහිපයක් දෙනවා. දැන් A levels විභාගය වුණොත් 1 2 3 කියලා අවස්ථා 3ක් තියෙනවා. එතකොට අපි මේ 3 පාවිච්චි කරන්න. ඉතින් මෙහෙමයි එක්ක ඔයාට පුළුවන් ඔයා ක්ලාස් යන්න අවශ්‍යත් නැහැ. ඔයාගේ නෝට්ස් එක පිළිවෙලට බලාගෙන එක්සෑම් රිසර්ච් එක ඒ ටික පිළිවෙලට කරගත්තා නම් හරි. ඉතින් සමහරව ඉන්නවා මේ වගේ අවස්ථාවලදී A levels ෆේල් වුණා කියලා A level හරියට කරගන්න බැරි වුණා, කැම්පස් යන්න බැරි වුණා කියලා ජීවිතය අතහැරලා දාන්න. එහෙම අය වෙන්න එපා. ඔයාට ඇත්තට මේ ලෝකේ හැම කෙනෙක්ම මොනවට හරි දක්ෂයි. මොනවට හරි දක්ෂයි. අපි හොයාගන්න ඕනේ මේ දක්ෂතාවය මොකක්ද කියලා. ඒක හඳුනාගෙන ඊට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේ ලෝකේ තියෙන අධිකාර්මික විද්‍යාල තියෙනවා. එතකොට එක එක විවිධ අපිට පුළුවන් එක්කෝ විදේශ රටකට ගිහිල්ලා ආගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න මේ ඕනම දෙයක් අපිට කරගන්න පුළුවන්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ජීවිතේ හරියට හදාගන්න එක. ඉතින් මේ A levels විභාගයෙන් පස්සේ සමහර වෙලාවට ඔයාගේ තියෙන සම්බන්ධකම්, ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්, බොයිෆ්‍රෙන්ඩ් ඒක නැති වෙන්නත් පුළුවන්. හරියද? එතකොට කිසිම වෙලාවක ඔයාගේ සතුට තව කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙන්න තීරණය කරන්න එපා. ඉතින් මම කියන්නේ ඔයාගේ ජීවිතය හදාගන්න ඕනේ. ඔයාගේ ජීවිතය ආලෝකය කරා රැගෙන යන්න ඕනේ. ඔයා වෙන කෙනෙක් නෙමෙයි. ඔයා ඒ නිසා ඔයාට යමක් කරගන්න උත්සාහ කරන්න. කිසිම වෙලාවක නිකන් ඉන්න එපා. මොනවා හරි දෙයක් කරන්න. ඔයාගේ ජීවිතේට මොන හරි දෙයක් එකතු කරගන්න හැම තත්පරයකදීම. ස්තුතියි.